समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवतां सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्तः धम्म श्रवण कालो अयं बदन्तं धम्म श्रवण कालो अयं बदन्तं අසීම් වැඩමවා වැඩ සිටින ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේලා විහාරීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු උතුම් මහ සංඝරුවනින් අවසරයි සදහබරවාද මේ උතුම් ධර්ම දානමය මහා පින්කම සිදු කරනු ලබන සතර පේරුවේ දායක කාරකාදීන් ඇතුළු ධර්ම ශ්‍රවණාබිලාසීව අසුන්ගෙන සිටින ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ පින්වතුනි පින්වතියනි ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ සකල ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ අමා දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් අසා දැන අවබෝධ කරගෙන වර්තමාන ඔබේ ජීවිතය නිවැරදි මඟක තබාගෙන අනාගත දිවි පෙවත සතුට සැනසීම ප්‍රීතිය සැපත ඇති සරුසාර ගමනක රැගෙන යන්න සසර ගමනක් දකින ඔබට මට අපට
සාංසාරික දුක නිවා ලබන උතුම් අමා නිවන් සුව ප්‍රාර්ථනා කොට සිදු කරනු ලබන මහඟු උත්තම දානමය පින්කම. විහාරාධීශ්වරයාණන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කොට උන්වහන්සේට ආශිර්වාද කරන්නට මේ උතුම් පින්කම් මාලාව සිදු කරන අතරේ එහි මූලිකාංගය හැටියට අද මේ ධර්ම දානමය මහා පින්කම සූදානම් වෙලා තියෙනවා. පින්නතුනි, බණ අහන එක හරි අමාරු වැඩක්. ලේසි වගේ පේනවා. ඒ වුණාට හරි අමාරු. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා හිත කය වචනය කියන මේ අකුසල මූලයන් ඉදිරිපත් වෙලා අපි කරන්න හදන යහපත් ගුණවත් උතුම් වැඩ කඩාකප්පල් කරලා අපිව අපාගාමී කරන්න මේ මූල ධර්මයන් ඉදිරිපත් වෙනවා. හීලා නැහැ. හැම වෙලාවෙම කෙලස් බරයි. අකුසල මූලයාගේ හැටි. පින්නතුනි, මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් ඉදිරිපත් වෙලා අපේ හිත කය වචනය කියන ත්‍රිවිධ ద్వාරයම අසම්බර රළු ගොරෝසු කුළු ගතියෙන් යුතු හිතුවක්කාර ගමනක යොදවනවා. ඒ නිසානේ නිර්වාණගාමී කෙනෙකු නිර්වාණගාමීව ගමන් කරන්න නම් ඉදිරියට උතුම් සීලයක් ඕන කියන්නේ මුලින්ම. ශික්ෂණයක් ඕන මුලින්ම. යහපත් වූම ශික්ෂණයක පිහිටන කෙනා මාර්ගඵල ලබාගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් කෙලෙස් නසනවා. දැන් මේ ඉන්න අයට සිල් තියනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ නේද? කවුද දන්නේ? ඔයාලට සිල් තියනවද නැද්ද කියලා කවුද දන්නේ? දන්නේ ඔබමයි. ඔබට සිල් තියනවද නැද්ද කියලා දන්නේ ඔබනේ. මම දන්නේ. ඔබ දිහා බැලුවාම ඔබට ඔබව පේනවා. මට ඔබව පේන්නේ. මට පේනවා తాවකාලිකව ඔබ මේ ලෝකය ඇතුලේ වෙස් ගැන්විලා ඉන්න රූපය විතරක්. අපි බොහෝ විට වෙස් වලාගෙන ඉන්නේ. රංගනයකට සූදානම් වෙච්ච නළුවෙක් වගේ. රංගපාන එකමනේ කරන්නේත් නේද? කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලාබරණ රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් වැහපං දෙයෝ කාපං දෙඤ්ඤයි හානට මීගොම් බානක් දෙඤ්ඤයි දොරකඩ පොල් ගහ සින්නම දෙඤ්ඤයි වැහපං දෙයෝ වැහපං. ඇයි
බට ගැත්තරේ උන් හේදෙන්න. ඇබලන් 4-5000කට ඉඳ බණමඩුවක් හදන්න එපා. මේක හුණ්ඩුවක් විතර බණමඩුවක් හදාගෙන හුණ්ඩුවක් විතර බණමඩුවක් හදාගෙන 10 ගාණක් පන්සලට ගෙනාපුවාම වහින වෙලාවට කොහෙද ඉන්නේ? වහින වෙලාවට ඉන්න තැනක් නැහැ. ඒ හින්දා මේ පින්කමෙන් පස්සේ සාකච්ඡාව තියෙන්න ඕනේ හොඳ බණමඩුවකට. මගේ පන්සලේ තියෙන බණමඩුවේ මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරනවා 3000ක් 4000ක් වාඩි කරවන්න පුළුවන්. සුවිශේෂීම අංගයක් තමයි විහාරාංගෝපාංගයන්ගේ බණමඩු. මේ ශාසනයේ පවතින්නේ ධර්මඥානය තිබ්බොත්නේ. ධර්මඥානය ලබා දෙන තැන තමයි එතන. ඒක තියෙන්න ඕන. එතකොට මේ වෙස්වලාගෙන රඟපාන ලෝකේ සැබෑ චරිත බිහි වෙනවා. කාලා රසමුසු භෝජන කරපෙම් පුදුම ආසාවෙන් බැඳීමකින් ආලයකින් අපි නානාවිද කෑම ಜಾති පස්සේ දුව හඹා ගිහිල්ලා කනවනේ නේ. ජීවත් වෙන්නමද කන්නේ? නෑ. දැන් ගොඩාක් කෑම තියෙන්නේ ඇහැට. හරි ලස්සනයි කෑම. සලාදේ හැදුවොත් එහෙම මේ විතර ඇති ගෝවා කොලේ මහත. නේ හාමුදුරුවෝ පූජා මහා ගෝවා කොලයක් තියලා ඒක උඩින් තක්කාලි පෙත්තක් බීට් පෙත්තක් අරුවා මෙව්වහම තියලා චෛත්‍ය වාගේ හදලා හැන්ද ගහලා අරක දානේ පාත්‍රයෙන් තිබ්බහම පාත්‍රේම වැහෙනවා ගෝවා කොලේට. එළුව කොල කනවා වගේ හාමුදුරුවරු දම් වළඳනවද? කොලේ පිටින් තිබ්බහම නෑ ලස්සන පුතේ. ඔව්. ඒකේ තියෙන්නේ අහංකාරකම, මාන්නය, විසිතුරුකමනේ, කෙලස් බර බව. වෙන මොකක්වත් නෙමෙයි. ගොඩාක් එව්වා හැම. පැවැත්මට නෙමෙයි නැවැත්මට විනාශයට හදපු ಜಾති තියෙන්නේ. අපි එව්ව ඇතුලේ පුතේ රඟ දක්වනවා. කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම්. දැන් හඳුන් නැහැ නානාවිද අසූචි වාගේ ಜಾති තියෙනවානේ. ඔව්වා ගාලා අපුල්ලාගෙන බොහෝ පිරිමි ගානම අඩුයි එව්වා. ඒකට විස්ම කර්මයෝ ඉන්නවා ඒවා ගාන. ගෑවේ නැත්තම් ජීවිතේ නෑ වාගේ. ආලේප. ඒවා ගාලා හැඩ වැඩ වෙලා ලාලා අබරණ රිසි ලෙස සැලසුම් නොයෙක් විදිහේ ආභරණ ආයිත්තන්ගෙන්ද සැරසී පාලා ගිය වැනි බහු රූ කෝලං ලෝකෙට පෙන්නලා යනවලු බොහෝ චරිත වෙස්ගත් ඒවා ඇත්තේවා නෙමෙයි. මම්මුලා වෙච්චි මම්මුලා කරන්න උත්සාහ කරපු චරිත තමා තියෙන්නේ. ඇත්ත චරිතෙ පෙන්වන්න. ඒක හංගනවා. හරියට අර නරිබෑනා නාට්‍යයේ ජයසේන වාගේ. දැකලා තියෙනවද නරිබෑනා නාට්‍ය? ජයසේන ඩෙනිම ඇඳලා ෂර්ට් එකක් දාලා බෑග් එකත් කරේ දාගෙන ප්‍රධාන චරිතයක් වූ නරියාගේ චරිතය තමයි රංගපාන්නේ. ඇවිල්ලා වේදිකාවට පිටිපස්සෙන් තියෙන කාමරයට ගිහිල්ලා ඩෙනිමයි ෂර්ට් එකයි ගලවලා පැත්තකින් දාලා අර බෑග් එකේ තිබ්බ නරියාගේ සූට් එක අරගෙන ඒක ඇඳ ගන්නවා. වේශ නිරූපණ ශිල්පියෝ තවත් ටිකක් වෙස් ගන්නලා නරියා වගේම හදනවා. දැන් ජයසේන නෑ නරියෙක් ඉන්නවා. නරියා වේදිකාවට එනවා ප්‍රේක්ෂකාගාරයම හොල්මන් වෙලා යනවා. සැබෑම නරියා
ළඟ ඉන්නේ උන්ට ඇඟිල්ලෙන් ඇන ඇන බලන්නකො නරියමයි. නරියගේ භූමිකාවත් ජයසේන මනාව රංග දක්වලා රංග භූමිකාව හැර වේදිකාවෙන් බැස යන ජයසේන අර කාමරයට ගිහිල්ලා නරියගේ සූට් එක ගලවලා දෙනිමයි කමිසේ ඇඳගත්ත ගමන් හිටපු ජයසේනයමයි. නරියට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ වැඩ ජයසේනගේ තමයි. මේ ඉන්න අය අපේ හාඳුන්නේ සියක්කල් සිල් ගත්තත් එක්කෙනෙක්වත් නැහැ මෙතන පන්සිල් රකින්න. මේ ඇත්තම මං කියන්නේ මූණ බලාගෙන. මේ අය අටසිල් ගන්නවා නේ. පාණ්ඩිත්‍යයට දසසිල් ගන්නවා. පහත් නැති උඹලට මොන 8-10ද බලන්න. පහත් නැතුව මොන 8-10ක්ද? කාට පේන්නද රංගපාන්නේ? කවුරු රවට්ටන්නද රංගපාන්නේ? රැවටෙන්නේ තමන්මයි. අපි රැවටෙන්නේ. මේ පහුගිය දවස්වල මම බණකට ගියා මාතර. ප්‍රධාන දායකත්වයේ දරලා තිබ්බ මිනිහා අපේ හඳුන්නේ මහදන සිටානෝ කෙනෙක් වගේ. රත්තරම්ම තිබ්බ ඇඟේ සෑහෙන්න. තෝදෙය්‍ය මහ සිටානෝ ජෝතිය ජටිල මෙන්ඩක පූර්ණ වර්ධන වගේ මහාදන සිටු පදවිලත් තැනැත්තෙක් වගේ තමා පෙනුම. සෙනගද බෝම දන්සැල්ද තිබුණා. ධර්මදේශනාව නිමාවනතුරු පැය 2ක් ඇහුවා බණ. ධර්මදේශනාව ඉවර වෙලා ඇවිදින් මම දවස් 6-7කට පස්සේ නැවත බණකට යනකොට ප්‍රවෘත්ති අහගෙන ගියා. ප්‍රවෘත්ති වලට කියනවා මාතර අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ කාලාන්තරයක් මුළුල්ලෙහි පවත්වාගෙන ගියපු ප්‍රබල කුඩු ජාවාරම් කරුවෙකු දැලේ මොකද ඉන්නේ කියලා අහගෙන ඉන්නකොට එදා ප්‍රධාන දායකත්වයේ දරලා තිබිච්ච පිම්වතා ඔව් ඔය දැන් හිරේ ඉන්න මනම් පේරි තමයි එදා ප්‍රධාන දායකත්වයේ දරලා තිබ්බේ. කවුද රැවට්ටුවේ? කවුද රැවටුනේ? අපි ඔය වගේ වෙස් අරගෙන ලෝකයේ ඉදිරියේ බහුශ්‍රුත, ගුණවන්ත, සිල්වන්ත, උගත්, නැනවත්, පින්වත්, බෝසත් විවිධ චරිත රංගපානවා ලෝකයා ඉදිරියේ. හැබැයි ලෝකේ රැවටෙන්නේ රැවටෙන්නේ රවටන්නට උත්සාහ දරපු ඔබමයි. මෙලොවත් පරලොවත්. ඒ නිසා සිහිය පිහිටුවාගෙන හිතත් කයත් වචනයත් කියන ත්‍රිවිධ ద్వාරයම ශික්ෂාකාමීව තබාගෙන මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න ඕන. දිවි ගමනේ හැම කටයුත්තකම නියැලෙන්න ඕන හිත කය වචනය සම්වරව. කය සම්වරයි මට පේනවා. වචනයේද සම්වරයි පේනවා. හිත ඔබේ හිත කොහොමද? හිත හිලන හරිම මුරන්ඩුයි තන තන ඇවිදිනවා හිතුණු හිතුණු තන නවතිනවා හිත හිලන හැමෝගෙම හිත ඔහොම තමයි. හිත හීලෑ නෑ.
හිත තමයි අල්ලන්න ඕනේ. හීලා නැති ඒ කුළු හරකෙක් වාගේ හිත තමයි අල්ල ගන්න ඕනේ. අල්ලගෙන හීලා කරලා හිතෙන් වැඩ ගන්න ඕනේ. අපි කුළු හරක් අල්ලලා මෙල්ල කරලා වැඩ ගන්නේ. අලියතුන් අල්ලලා මෙල්ල කරලා වැඩ ගන්නේ. නායා අල්ලගෙන මෙල්ල කරලා වැඩ ගන්නේ. ඒ වගේ ඒ ඔක්කොටම වඩා රෞද්‍ර නපුරු ඔබ අල්ලගත්තේ නැත්තම් ඔබේ හිත අර නායා පොළඟ කුණ කට්ට මාපිලා හබරලා ආලියා කොටියා වගවලසාට වඩා ඔබ විනාශ කරන්නේ ඔබේ හිතමයි. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. බොහෝ මාරක අනතුරු අපාගාමී ලෝකයකට අපිව දාන්නේ ඔය හිත. අංගේ හිත හීලා කරගත්තොත් මාරක අනතුරු ආපදාවන්ගෙන් බේරිලා නිදහස් නිවහල් මිනිසකු ලෙස ලෝකය දිනන්නට පුළුවන්. ඒ වාග්ය උදා කර ගැනීම සඳහා අද දවසේ ඔබට මට අපට හැම දෙනාටම මෙලෝ පරලොව සතුට සැනසීම සැපත ප්‍රීතිය පතා සිදු කරනු ලබන ධර්ම දානමය මහා පින්කමක් තමයි අපේ ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන මේ සිදු කරනු ලබන්නේ. මම වයස ඇහුවේ නැහැ. වැඩකුත් නැහැ ඉතින් ඇසීම. ඒ නිසා ඇහුවේ නැහැ. තරුණ වගේ පේනවා තවම. තවම තාරුණ්‍යයේ ජීවත් වෙන භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට ජන්මදිනය සමරන හැම කෙනෙක්ම ආපිට උපදින්න ඕනේ. ඒ ජන්ම දිනෙන් දිනයට සමරනකොට ආපිට උපදින්න ඕනේ. අලුත් ලෝකයක, පින්වත් ලෝකයක, ගුණවත් ලෝකයක, නැනවත් වූ ලෝකයක පෝසත් මිනිහෙක් හැටියට බෝසත් ගමනකින් ජීවිතය දිනන්න ආපිට උපදින්න ඕනේ. ආපිට උපදින්න කියලා මේ කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ආ ගමන් මගේ තමන්ගේ ජීවිත කැලල් තියේ නම් පාපතර ගති තියේ නම් දුරුගුණ තියේ නම් එව්වා සියල්ල හැර දමා අපි යම් දිනක ඉපදුනාද නිකැලල්ව මේ ලෝකේ ඒ වගේ උපදින්න ඕනේ. එතනින් එහාට ජීවිතේ රැගෙන යන්න ලස්සනට. ගිහි පැවිදි අපි හැමෝම එහෙම දැකීමක් තියාගන්න ඕන. අත්තානංචේ පියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තිඤ්ඤ මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ කියලා බුදුහාමුදුරුවෝ අනුදැනවා දාලා. කාටද? බටගැත්තර සුමනට නෑ. බිම්බිසාර මහරජුරුවන්ගේ පුත්‍ර රත්නයකට තමා දේශනා කළේ. බිම්බිසාර මහරජුරුවන්ට හිටියන්නේ පුත්තු 500ක්. බටගැත්තර උඹලට වන්ද බැලලා එකයි. ඕ වන්ද බැහැපු උඹලට ඉන්නේ එකයි නැත්තම් දෙකයි. එහෙමනේ. බිම්බිසාර මහා නරේන්ද්‍රයාට පුත්තු 500ක්. ලස්සන කුමාරවරු. අය රටක් දිනන්න ලොවක් දිනන්න එච්චර අමාරුද? පරිවාර සම්පත්තිය තමන්ගේම ඥානගුණේ හැදිලා ඒ 500ෙන්ම දන්නේ මේ බටගැත්තර දායකයෝ එකයි.
පෞකාරය විතරයි දන්නේ. අනිත් 499 ගැනම අපි දන්නේ අවම වශයෙන්. හේතුව හෙව්වේ නැහැ, බැලුවේ නැහැ, දැක්කේ නැහැ, විමර්ශනය කළේ නැහැ. අපි එක තැන පල් වෙන ලගින බෞද්ධ කියලා පුම්බ ගත්ත ජාතියක් විතරයි. ඒක තමයි ඇත්ත. බෝධිරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ. අත්තානංචේ පියංජඤ්ඤා. තමන්ගේ පුණ්‍යවන්ත රසවත් වටිනා ජීවිතය තමන්ම ඒ වටිනාකම ඇතුව දකින්න ඕනේ. දැකලා රක්කෙය්‍යනං සුරක්කිතං. ඊ타ම සුපරික්ෂාකාරීව පාපයකට අකුසලයකට වැරදි මගකට ජරාවකට වැටෙන්න නොදී රකින්න ඕනේ. තිඤ්ඤ මඤ්ඤ තරං යාම තුනේදිම බැරි නම් එකකදිවත් අන්තිම එකේවත් මොකද අන්තිම යාමේ උපාසකම්මලා ඔය ඉන්න යාමේ තමයි. ඔව් මරණයට ආසන්න යාමය. බාල තරුණ මහලු යාම තුනයි. ඒ යාම තුනෙන් බාල කාලෙම මේ සුදු මහත්තයාගේ වයසේදී වගේ බාල කාලෙදිම හදාගත්තොත් පුතේ ළමා කාලයක් දිනලා තරුණ කාලෙත් දිනලා ජීවිතේ වයෝවෘද්ධ කාලෙත් ජයගෙන සසර ගමනක් දිනු සැබෑ පින්වතෙක් වීමේ වාග්යය තියෙනවා. දිනන්න ඕන වයස ඔය. සිල් ගන්න ඕනන්නේ මේ පඩංගු වගේ ඒවා නෙවෙයි. දිරච්ච නේ. ඇට දිරලා හං ඇකිලිලා නහර වැල් වේලිලා ස්නායු මැරිලා කෙස් පැහිලා දත් හැලිලා ජර බර ගාන දිරච්ච කරත්ත වාගේ වුණාට පස්සේ අහවල් සිල්ද බලන් ඈ එතකොට සිල් බින්දින්න බෑනේ ඈ එතකොට සිල් බින්දින්න බෑ බින්දින්න හිතේ තිබ්බත් බෑනේ ඈ කඩවසන් කොල්ලෙක් පෙනිලා නාකි ලොක්කියෙකුට හිතෙනවා පැනලා යන්න ඌත් එක්ක හිතුණට පුළුවන්ද අරු ඇවිල්ලා වැඳලා අත්තම්මා අරු ඇවිල්ලා දන ගහලා වඳිනවා අත්තම්මා කියලා ලොක්කිට අර එහෙම හිතෙනවා වැඩක් වෙයිද වැඩ සිල් බින්දින්න හිතුණත් බෑ මාදලක් දාන්න හිතෙනවා පරණ දීවරේකට මුහුදට කිට්ටු වෙන්නවත් බෑ ලොක්කට දිරලා නමුත් හිතෙනවා වැඩේ බෑ හොර පොල් කඩන්න හිතෙනවා වැඩේ බෑ දඩේමේ යන්න හිතෙනවා වැඩේ බෑ වල්කමේ යන්න හිතෙනවා වැඩේ බෑ ඒකනේ නාකි කිව්වේ න හැකි නොහැකි නාකි මොනවද නොහැකි හොඳේ වුවත් බෑ නරකේ වුවත් බෑ පාඩුවේ ඉන්න තියෙන්නේ කුලප්පු වෙන්නේ නැතුව පොයට පන්සලේ ඉන්නේ ඒ දිරච්ච බැජ් එකම ඉන්න ඕනේ මේ වයස සිල් බින්දින්න ආරම්භ කරන වයස ළමා කාලේ තදින් සිල් බින්දිනවා ගැටවර තරුණ කාලේ මැදියම් වයස නමුත් අපි සිල් ගන්නේ සියල්ල නිමා කරලා පව් රැස් කරලා අපායට මග හදාගෙන ඔට්ටු වෙනවා අය ගොඩ එන්න අය හම්බෙන්නේ ගමන ගිහින් වලේ වැටිලා ගොඩ එන්න හැදුවාට
එන්න බැරි තරම් ගැඹුරක විඩාබර වෙලා දුක් හිඳලා මැරෙනවා මිසක් ගොඩේම නැහැ. නිරයෙන් නිරයට යන්නේ. ඒ නිසා භාග්‍යවත් වූ ගමනක් යන්න පටිජග්ගේය පණ්ඩිතෝ බහුශ්‍රුතයෙකු වී පාණ්ඩිත්‍ය ඇති මනවින් අවබෝධ කරගත්ත ධර්මඥානයක් ඇතුව සුරක්ෂිත ජීවිතයක් පුංචි කාලේ ඉඳලා හදාගන්න සත් ආකල්පවල පිහිටන්න ඕන. යම් හේකින් ජීවිතේ අතෑරිලා අන්තිම වයසේ ඉන්නවා නම් දැන් පුළුවන් ප්‍රමාණයෙන් හිතට එකඟව අවංකව පින්දහම් කරලා වෙච්චි වැරදි අවබෝධ කරගෙන නිවැරදි මිනිහෙක් හැටියට ජීවිතය දකිනවා කියන දැඩි අදිෂ්ඨානයකින්ම තුනුරුවන් සරණ යන්න ඕන. ධර්මයේ නුවණින් දකින්න ඕන. අපි ළඟ එවුව නේ. අජ්ජයි මංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි කියලා. සිල් ගන්න ආපුවම කියනවා නේද? මොකද ඒ කියන්නේ? කාලඟ ඉඳගෙන කවුරු දෙස බලා දිවුරුම් දෙනවද? අපි තුනුරුවන් අභියස ඉඳගෙන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන උදේ පාන්දර දිවුරනවා. සූර්යයා උදාගිරි පර්වතයෙන් ලොව එළිය කළ මොහොතේ සිට අවරගිර පර්වතයෙන් සැඟවී යන මොහොත දක්වා දිවා කාලය මුළුල්ලෙහිම මා මේ සමාදම් වෙන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දෙමි. මේක උදේ උපාසක දානේ වැළඳු අතදි ගැරලා දවල් එකත් ඒ වාගෙම සමතලා කරලා දැම්මා. ඉර අවරට හැරෙනකොටම මල්ලත් ගත්තා. ගියා. රාටත් උපාසක දානේ තියේ කීවා නම් ඉඳි. දුක හිතෙනවා තමා කිව්වාම ඇත්ත ඒකනේ බොලා. ඇත්ත ඒක. නැත්තම් සීලයෙන් පෝයෙන් පෝයට පින්වත් ගුණ ඇති අය ඉන්න එපා. නේ? හිටපු ණයාම නම් ඉන්නේ. මොකටද ඒ සීලේ? වැඩක් නැහැ. සුනාත ධාරේත චරාත ධම්මෝ ඒ හින්දා හොඳට අහලා අවබෝධ කරගෙන අවබෝධිත ධර්මය අනුව ජීවිතේ ක්‍රියාත්මක වෙන්න සත්පුරුෂයෙකු ලෙස මහන්සි ගන්න. ඒ සඳහා ඔබට අද මේ පවත්වනු ලබන ධර්මානුශාසනාවෙන් මේ පිදෙන ධර්ම දාණයෙන් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සදාතනික සත්‍ය වූ ලෝක ධර්මතාවයන් අවබෝධ කරගන්නට වරම් ලැබේවා කියන ප්‍රාර්ථනාව දැඩි අධිෂ්ඨානය ඇතිව බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුන් මම මාතෘකා කරන්නට යෙදුනේ බෞද්ධයාගේ අත්පොතෙන් උපුටාගත්ත ගාථා රත්නයක්. මොකද්ද බෞද්ධයාගේ අත්පොත? ධම්මපද පුස්තකය. එන්න ලෑස්ති වෙලා බිම තියලා එන්න ඇත්තේ. අතේම තියෙන්නේ ගෑනුන්ගේ අප්පා. උදේ ඉඳලා රෑ වෙනකන් අතේම බෞද්ධයාගේ. අපේ නායක හඳුනන ඔබ වහන්සේගෙන් මේ සතර පෙරුවේ දායක කාරකාදීන් ඇවිල්ලා
මතක ඇති දවසක අපේ හාමුදුරුවනේ ධම්මපද පුස්තකයේ දෙන්නකො ටික දවසකට අපේ ගෙදර උන්ට බලන්න කියලා අරන් ගිහින් මතකයක්වත් දිනවද? ඇත්තම කතාව ගෙනිච්චෙම නැහැ. ඔව්. ඇයි ඒකට බෞද්ධයාගේ අත්පොත කිව්වේ? මොකද ඒකේ තියෙන වටිනාකම? උපතේ ඉඳලා මරණය දක්වා මුළු ජීවිත ගමනම නිවැරදිව පින්වත්ව බෝසත්ව ගෙවන විදිය ඒ පොතේ තියෙන. ලදරුවෙකු හැටියට ළමා ලෝකය හදාගන්නේ කොහොමද? ශිෂ්‍යයෙකු හැටියට මනා ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන විද්‍යාර්ථයෙක් ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් වෙන්නේ කොහොමද? ඒ භූමිකාවේ සරන්නේ කොහොමද? ගුරුන් ඉදිරියේ දෙගුරුන් ඉදිරියේ ඉන්නේ කොහොමද? නිසි ඵලය ප්‍රයෝජනය ගන්නෙ කොහොමද කියලා ඒ පොතේ තියෙන. තාරුණ්‍ය ජීවිතය මනවින් හසුරුවා ජව සම්පන්න තුරුණුවකු ලෙස මේ සමාජයේ බාරදූර කාර්යයක් වූ විවාහ දිවියකට ප්‍රවේශ වන්නේ තමා කරපිට වැටෙන ආදිතමයන් සුරක්ෂිත කොට ඔවුව පෝෂණය කරමින් පරපුර රකිමින් රටට ජාතියට ආගමට දහමට හොබනා මිනිසෙකු වෙන්නේ කොහොමද කියලා ඒ පොතේ තියෙන. දරුවන් තනන මවක් සහ පියෙක් දෙගුරුන් වී තම කාර්යභාරය කරන විදිහ මනවින් උගන්ලා තියෙන්නේ පොතේ. රැකියාවකට යන කෙනෙක් නිහතමානී සත්පුරුෂ කැපිපේනන සේවකයෙකු ලෙස තම සේවා භූමිකාව ඉෂ්ට කරන්නේ කොහොමද කියලා ඒ පොතේ තියෙන්නේ. පැවිද්දෙකු සාමණේරයෙකු වූ තැන සිට සාමණේර සීලයේ පිහිටා කල වයසේදී උපසපන් වී සසුන් බඹසර හැසිරෙමින් භික්ෂුවක් හැටියට පැවිදි සැප වින්දනය කොට සසර දුක් නිවා ලබන උතුම් අමා නිවනට මඟ හදන විදිය පැවිද්දා පැත්තෙන් ඒකේ තියෙනවා. මේ විදිහට පින්නතුනි රජෙක් රජකම් කරන විදිය, ගොවියෙක් ගොවිකම් කරන විදිය, කම්කරුවෙක් කම්කරු වෘත්තියේ යෙදෙන විදිය සෑම භූමිකාවක් ගැනම විවරණය කරන ලද පොත බෞද්ධයාගේ අතෙහිම රඳවා දැකිය යුතු පොත බෞද්ධයාගේ අත්පොත ධම්මපදේ. නමුත් දැන් එව්ව වටිනාකමක් සමාජයට නැතුව ගිලිහි ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා මේ අපායක් අපි ඉදිරියේ තියෙන්නේ. සිංහල අලුත් අවුරුද්දට මැරිලා තියෙනවා 170 ගාණක්. දවස් 5ට 12 13 14 15 16 සැමරීම කොහොමද හෙළ සංස්කෘතියේ මිනිස්සු සරණ විදිය භාග්‍යවත් පුණ්‍යවන්ත විදියට අපේ ලංකා මිනිස්සු සමරපු හෙළ කලා මංගල්‍ය අවමංගල්‍යයක් කරලා තියෙන. මුස්ලිම් අයගේ අවුරුද්ද තිබ්බා මාර්තු මාසේ එක්කෙක්වත් මැරුන්නේ නැහැ. කවුද බෞද්ධ? කවුද ශික්ෂාකාමී? කවුද ගෞරවනීය? කවුද පින්වත්? හොඳට බලන්න. අපි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ මවල පෙන්නනවා ලෝකයේ ඉදිරි. සැබෑ ලෝකයේ දැකලා නැහැ.
එහෙනම් සිහිය පිහිටුවාගෙන අවබෝධයෙන් යන්නට මේ මා මාතෘකා කළ ගාථාව ධම්මපද පුස්තකයේ සහස්ස වර්ගයේ 3 වෙනි ගාථාව. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමු. හරි ලස්සන සරල තේරුමක් තියෙන. යෝ සහස්සං සහස්සේන යම් තැනැත්තෙකු දහසින් දහස වැඩි කළ කල ලැබෙන පිළිතුරට සමානව 1000න් 1000 වැඩි කෙරුවාම කීයද? සුදු මාත්‍යා කැල්ලේ කොනේ හාඳුන්නේ කැල්ලේ කොනේ 1000න් 1000 වැඩි කරන්න ලේසිම වැඩේ තමයි වැඩි වෙන ඉලක්කම ඉදිරියෙන් වැඩි කරන ඉලක්කමේ බිංදු ටික ලියන්න. ඒකල ඉතුරු වෙන ඉලක්කමෙන් වැඩි කරනවා. 1000 බිංදු 3ක් තියෙනවනේ. උඩ තියෙන 1000 අගට අර බිංදු 3 ලියන්නකො. එකක් ලිව්වහම 10000යි. දෙකක් ලිව්වහම ලක්ෂයයි. තුනක් ලිව්වහම දසලක්ෂයයි. දැන් ඉතුරු වෙලා තියෙන එකේ ඉලක්කමනේ. එකෙන් වැඩි කරන්නකො. දසලක්ෂය එකෙන් වැඩි කරුවාම දසලක්ෂයමනේ. යෝ සහස්සං සහස්සේන දහසින් දහස වැඩි කළ කල බලන්නකො බුදුහාමරන්ගේ දර්ශනේ ලස්සන. දසලක්ෂ ගණන් කියලා නැහැ. ඒකේ කියන විදිය ඊ타ත්ම රමණීයයි. විසිතුරුයි. ලගන්නාසුලුයි. ආකර්ශනීයයි. අහන්න හිතෙනවා. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා දිනුවා මා ජයගත්තා කියලා හිතන මෝඩයෙකුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ එක මිනිහෙක්කු තමා තුල ඉපදී තමාවම විනාශ කරන සතුරු කෙලෙස් මාර සේනාව මරා දමා තමාව ජය ගැනීමයි. ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඔබේ හතුරා ඉන්නේ ඔබ ළඟ. ඔබේ සතුරා ඔබ ළඟ. ලෝකේ සතුරෝ මරන්න කලින් ඔබ තුල ඉන්න සතුරා තේරුම් අරන් හිටියා නම් ඔබේ රැකවරණේ ඔබ ළඟ තියෙනවා. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට තමන්ගේ රැකවරණයේ පිහිට මිස වෙන කවුරු හිටියත් වැඩක් නැහැ. දැන් මේ රටේ ඉන්න මිනිස්සුන්ට කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ ආරක්ෂාවට? ඈ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගුරුවරු ඉන්නවා, තමන්ගේ හිතයිසීන් ඉන්නවා, ඥාතීන් ඉන්නවා, ශ්‍රී ලංකා පොලිසිය තියෙනවා, යුද හමුදාව තියෙනවා, නාවික හමුදාව තියෙනවා, ගුවන් හමුදාව තියෙනවා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තියෙනවා. තව රජයේ බාරදූර නිලතල හොබවන විවිධ අමාත්‍යංශ තියෙනවා. ඒ හැම එකක්ම තියෙනවා පුතේ අපි වටේට. අපේ ආරක්ෂාවට. හැබැයි මම උම්මත්තකෙක් වගේ නම් පිස්සෙක් වගේ නම් කවුරු රකින්න හිටියත් මා තුලම ඉපදිච්ච කෙලෙස් මාරයා විසින් මාව විනාශ කරනවා. කවුරුත් නැහැනේ වග කියන්නේ. ඔය සියද විනාශා ගන්න. ගිනි තියාගන්න. හිතුවක්කාර නොගැලපෙන තීරණ අරගෙන දිවි ගමනම විනාශ කරගන්න.
ඊයේ උදේ පාන්දර අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආවා. මම බාර දූර වැඩක හිටියෙත්. මගේ පන්තියේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මල්ලි කෙනෙක්ගේ එක්කුසුපපම් මල්ලි. මම ආව පුතේ කියලා. ස්වාමීන් වහන්සේ ගැටලුවක් වෙලා ආවි කියලා කිව්වා. මම මොකද්ද ගැටලුව? අපේ දුව පැනලා ගියානේ. මම කීවෙනි පාරද කියලා. මට කලිනු තාලංචි වෙලා තිබ්බා. ස්වාමීන් වහන්සේ දෙවෙනි පාර කිව්වා. එතකොට වයස තිබ්බේ නැති හින්දා අපි ස්වාමීන් වහන්සේ එකට නඩු දාලා නඩුවක් තියෙනවා. දැන් අවුරුදු 3ක්. අවුරුදු 16 දී ගියේ. දැන් 19යි. මං කිව්වා හරි දැන් වයස. දැන් නඩුත් හාඳුරන්ගේ බඩුත් හාඳුරන්ගේ කියලා එක්කන් ඇවිල්ලා කසාද බැඳලා ඌට දීපන්. අය මොනා කරන්නේ? දැන් ආරක්ෂාවට හිටියේ උඹනේ අම්මා. ආරක්ෂාවට හිටියේ උඹ තාත්තා. දෙන්නටම රැක ගන්න බැරි වුණානේ. තමන්ව රැක ගන්න ඕනේ තමන්නේ. ඒකේ උවමනාව ඒකිට තිබ්බේ නැත්තම් විඳින කරුමයක් විඳින්න ඒ ගියාතට ගියාද? කොහෙවත් තියෙන කරුම වලට කර ගහන්න එපා කිව්වා. සංසාරේ කරපු පවට අපායට යන්න කලින් යමපල්ලු තමන්ගෙම කුසේ ඉපදිලා තමන්ගෙම ලෙයින් හැදිලා තමන්ගෙම ගේ ඇතුලේ තමන්ටම වද දෙනවා නේ? එහෙම නැද්ද මේ බට ගැත්තර? කුඩු කාර්යෝ, කසිප්පු කාර්යෝ, සල්ලාලයෝ, පල් හොරු තමන්ගෙම ගේ ඇතුලේ ඉන්නවා නම් දරුවෙක් හැටියට ඒ අම්මටයි තාත්තටයි සැනසීමක් තියනවද බලන්නකෝ. මැරෙන කම්ම මේ කාලකන්‍යා හින්දා වදයක්නේ, දුකක්නේ, වේදනාවක්නේ. පාරට බහින්න බෑනේ. යමපල්ලෝ එවුන්. ඔය හැම යමපල්ලෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ තමා තුල තියෙන කෙලෙස් හින්දා. ඒ කෙලෙස් මාරයව අඳුර ගන්න ඕනේ. අපිව විනාශ කරන. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. හිත තුල හට ගන්නවා. අපේ මනසේ හට ගන්නවා සිතුවිලි. ඒ සිතුවිල්ල නිර්මාණය කරලා හිතට දෙනවා බලවත්ව. ඒක හිත මත තියාගෙන හිත නැවත 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 ඒක පෝෂණය කරනවා. ඇති දැඩි කරලා හිතට බෑනේ බාහිර ලෝකේ වැඩවලට එකතු වෙන්න. හිත තීරණය කරලා දෙනවා කයට. හිත තීරණය කරලා දෙනවා වචනයට. කියාපිය. අහවල් එක කොරාපිය කියලා කියනවා. ඒ හිත කියන එක තමයි මේ කරන්නේ. ඕනෑම හොරෙක් හොරකම් කරන්නේ. සත්තු මරණ එකෙක් සත්තු මරන්නේ. වල්කොමේ යන අය වල්කමේ යන්නේ. නිකන් ඔටෝ නින්දේ යනවා කුපාඩි කොමේ. නෑ මනා සිහියක් තියෙද්දි තමයි මේ ගත්තු තීරණය මත හිත අවසිහියට පත් කරලා යවනවා. වල් ගමනක කියන බොරුවක් මුසාවක් හිත තමා කියන්නේ කියාපිය රවට්ටන්න කියලා. අරක්කු බොන අය ඔය මද්‍රව්‍ය ගන්න සියලු දෙනාගේම හිතනේ මේ හීලා නැති. හිතනේ කියන්නේ දැන් බීපිය. සල්ලි නැහනේ. හොරකම් කරපිය. මම අහවලා ගාව තියෙනවා ගම් එක.
අම්මව බය කරලා ගන්, තාත්තව බය කරලා ගන් හිත කියන්නේ. ඊට පස්සේ මේ වැඩේට අපි පෙළඹෙනවා. ඒ කෙලෙස් ධර්මයන් අපි තුලම එළියට එන්න ඉස්සෙල්ලා මරලා දාන්න පුළුවන් නම් නිකන් හිතන්නකෝ අපිට හිතෙන ಜಾති හැටියට කෙරුවොත් එළියේ දවසක්වත් ඉන්න හම්බෙන්නේ නැහැ නේද මහත්තයා? හිතෙන ಜಾති ඔක්කොම කෙරුවොත් එහෙම හිරගෙවල් මදි. මේ ඔක්කොම හිරේ. එක හාඳුරු කෙනෙක්වත් හොයන්න හම්බෙන්නේ නැහැ. හිතෙන ಜಾති කෙරුවොත් එහෙම ගල් ගහලා මරනවා. හිත තුල සිතුවිල්ල ආවත් මම පැවිද්දෙක් මට මේක ගැලපෙන්නේ නැහැ කියලා හිත ඇතුළෙම මරලා මම පිරිසිදු වෙනවා. එළියට එන්න දෙන්නේ නැහැ. ඒක ගිහි පැවිදි අපි ඔක්කොටම රැක්ම සඳහා තියෙන්න ඕනේ. කෙලස් මායාව පෙරද්දුවේ නැත්තම් මොන මායාව පරද්දන්නවත් බෑ. මොන සතුරා පරද්දන්නවත් බෑ. ඒවට අහු වෙනවා. මං චිත්‍රපටියක් බැලුවා මේ පහුගිය කාලේ. ආදුරුවන්ට හොඳ යා චිත්‍රපටි බලන්න. මොකද වෙන්නේ? දැනුත් මේ බලන්නේ චිත්‍රපටියක් තමයි උඹලන්නේ රංගපාන්නේ මන් නරඹනවා. මේ ඉන්න නිලියෝ මේ ඉන්න නළුවෝ විවිධ රංගපෑම්. හාමුදුරුවන්ට චිත්‍රපටිය බලන්න හොඳ නැත්තේ ඒකේ මිනි මරන හින්දාද? ඒකේ වල් වැඩ තියෙන හින්දාද? ඒකේ හොරකම් කරන හින්දාද? ඒකේ සත්තු මරන මිනි මරන හින්දාද? ඒකේ බොරුව මුසාව තියෙන හින්දාද? ඒකේ මත්ද්‍රව්‍ය ගන්න ඒවා තියෙන හින්දාද? හොඳ නැත්තේ ඇයි ඒක බලන්න? එව්ව නැද්ද පුතා මේකේ? මේ අපි ඉන්න ලෝකේ එව්ව නැහැ. මේ උදේ ඉඳලා රෑ වෙනකම් පේන්නේ එව්ව නෙමෙයිද? එව්වනේ පේන්නේ. ලෝකේ පේනවා. ගණ්ඩායි හොඳ නැත්තේ. ලෝකේ එක එක ඒවා පේනවා. ඒ පේන ඔක්කොම ගණ්ඩායි හොඳ නැත්තේ. ගෑනු දෙන්නෙක් ගමනක් ගියාලු. බස් එක එනකම් බස් හෝල්ඩ් එකේ හිටියලු. මං කෙටියෙන් කියනවා සුන්දර දිග කතාව. බස් හෝල්ඩ් එකට පිටිපස්සේ ගෙදර කීලම් කරවල බැදුමක් හදනවලු. ඉන්න බෑලු සුවඳ අප්පා. එක ගෑණියෙකුට ඇඟිල්ලෙන් ඇනලා හස්ත මුද්‍රාවෙන් පෙන්වලු අර ගෙදර. කීලම් කියලා කිව්වලු. දෙන්න සුවඳ වින්දා එක ගෑණියක් ඇතෑරියා. කීලම් බැදුම ඇතෑරියා ගෑණි. බස් එක ආව දෙන්නම නැග්ගා ගියා. අර ගෑණි කීලම් බැදුමෙම යනවා. පුතුම සුවඳයි. කීලම් බැදුම රහත් එහෙමම නේ අප්පා. මං අද හදනවමයි. කීලම් බැදුමක් මං අද හදනවමයි. ගෙදර යනකම්ම අරක පෝසත් කර කර ගිහිල්ලා කීලම් බැදුමට ඇවැසි අඩුම කුඩුම එකතු කරනවා. කීලම් ගන්න සල්ලි නැහැ. ගෑනිට කීලම් 250ක් ගේන්න සල්ලි නැහැ. හැබැයි අනික් එව්ව එකතු කෙරුවා. මිනිහා එනකන් දැන් ඉන්නවා බලාගෙන. මිනිහා වැඩට ගිහිල්ලා මල්ලත් එල්ලන් එනවා. තොල්පොටවලුත් එක්ක වේලිලා අප්පා. හේ බාලා. එනකොටම කිව්වා මේ ඔය ගමම කඩේට දුවලා එන්නකො. කේන්තිය දරාගෙන එයයි කීලම් 250ක් අරන් එනවකෝ. යකෝ කීලම් 250ක් ගන්න තියා කාට කෝප්පයක් බොන්න නැතුව මේ ආවේ. ප්‍රමාණය දැනගෙන ජීවත් වෙලා කොයි තියෙන එකක් තම්බලා ගනින්න කන්න.
කටපෝසත් වුණාට අතපෝසත් නැත්තම් කියනකොටම ගෑණි උදේ ඉඳලා පැතුමනේ අප්පමේ. ගෑණිගේ උදේ ඉඳලා තිබ්බ පැතුම සුන් වුණා. වෑවෙන්නේ නැති කෙලස් මාරයා ආරූඪ වෙලා ගෑණි කිව්වා මෙහෙම දීග කනවට වඩා හොඳනේ කන වැන්දුම් වුණා න ะ. මිනිහා ආපහු ඇරුණා අත්ත දිග ඇරලා කට වහලා ගැව්වා කීලම් පැණි වැක්කෙරනවා. බලාගෙන ඉද්දිම බතලාල දෙකක් වාගේ වුණා පුතා උඩයි යටයි. පැන්නා ගෑණි ගේ ඇතුළට ගත්ත අඩුම කුඩුම ඔබා ගත්ත මල්ලේ ගියා යන්නේ. ඉවරයි දීගේ ඉවරයි. බලන්න කෙලස් මාරයා. නහය කරපු අපරාධෙනේ. පටන් ගත්තේ මෙතනින්. නිමාව හොම්බත් තලාගෙන දීගෙත් කඩාගෙන මහා විනාශයක් වුණා. අර ඉපදිච්ච තැනම අර ගෑණි වාගෙම තමන්ගේ ප්‍රමාණයේ ගුණේ දැනගෙන අතෑරලා පාඩුවේ හිටියානම් විවේකීව ඉන්න වෙලාවක මිනිහත් එක්ක රෑ සම්බෝලයි බතුයි කාලා හරි ඉඳගෙන ඉන්නකොට මේ ඒ වගේ මං අද හරි ගිහිල්ලා එනකොට බස් හෝල් එකේ හිටියා. ඒ බස් හෝල් එක ළඟ ගෙදර කීලම් බැදුමක් හැදු පුදුම සුවඳයි. මිනිහාගේ යට හිතට වදිනවා මේක. පව්. මේ සැරේ පඩි ගත්තාම ගෙනත් දෙන්න ඕනේ. ඉවසලා හිටියානම් කීලම් බැදුම් 2-3ක් කන්න තිබ්බා. ඒ වෙනුවට හොම්බ තලා ගත්තේ ඒ ඉවසීම නැතුව වහල් වෙච්ච ඉඳක් කෙලෙස් වලට. ඔය හැම සිද්ධියක්ම එහෙම. මම බලපු චිත්‍රපටියත් එහෙමයි. ජපන් චිත්‍රපටියක්. මේ ගාථාවේ නිදාන කතාවට වඩා මට අරක ලගන්නා ගතියක් ආවා. චිත්‍රපටියේ තියෙනවා යුද්ධයක්. රටක යුද හමුදාවයි කැරලි කණ්ඩායමකුයි. යුද හමුදාව යනවා මෙහෙයුමකට. අනදෙන නිලධාරියත් සෙසු නිලයොත් සෙබළුත් දාස් ගානක් යනවා. ගිහිල්ලා වටලලා මහා සතුරු බලෑනියක් ඉන්න කඳවුරක් සූක්ෂමව සද්දේ ඇහෙන්නේ නැති වෙන්න වලල්ලෙන් වලල්ලට ආරක්ෂකයෝ සතුරු ආරක්ෂක සේනාව මැරුවා. ඒකලා කඳවුර ඇතුළට ගිහිල්ලා සෙසු අයද මරලා කඳවුරට ගිනි තියලා මේගොල්ලෝ ජයග්‍රහණයේ භුක්ති විඳිමින් ආපහු එන්න එනවා. ජයഘോഷා පවත්වමින් එනවා. දාස් ගානන්නේ දෙගුරුම් කනවා ඇති. ඒ සතුරු සේනාවේ එක අනදෙන නිලධාරියෙක් සැලසුමක් හදාගෙන හිටියා යම් දිනක මේ කඳවුරට ගැහුවොත් ඒ ගහන අය ඇවිල්ලා නතර වෙන්නේ අහවල් තැන. එතනදි හරි ගහනවා. එතනදි හරි ගහනවා කියලා ඒගොල්ලෝ සැලසුමක් හදාන හිටියා. ඒක මේගොල්ලෝ දන්නේ නැහැ. යුද හමුදාව කඳවුර ගිනිබත් කළා, සියලු දෙනා සමූල ඝාතනය කළා. ජයഘോഷා පවත්වමින් ප්‍රීතිමත් වෙවි යනව නවාතැන්පලට යන්න. අර අනදෙන් නිලධාරියා සැලසුමත් දීර්ඝ කාලීනව හදාගෙන ලස්සන සතුරු සෙබලියක්ව ට්‍රේනින් කළා. සතුරු සෙබලියක් ට්‍රේනින් කළා. සතුරු සෙබලිය ට්‍රේනින් කරලා ඇයට
දෙකක් දුන්නා. දිනන්න යුද්ධ දෙකක්. එකක් තමයි දහස් ගාණක් සෙබළු මැද්දට යන්නේ තනි කෙල්ලනේ. පතිවත රකින්න ඕනේ. මොන යුද්ධයක් කරලා හරි උන් ඉදිරියේ පතිවත රකින්න ඕනේ. එක සියලුම බලලත් නිලයෝ ටික මරන්න ඕනේ. බලලත් නිලයෝ සෙසු නිලයෝ ටික මරන්න ඕනේ. සෙබළු ඉතුරු වෙන්න. කෙල්ල හා කිව්වා කියන්නකො. පුදුම ගෑනියක්. කෙල්ල බාරගත්තා. පතිවත රකින්නවා එකටම යුද්ධෙත් දිනනවා දෙකට. සතුරු සේනාව එන්න කලින් කෙල්ල ආවා. යුද්ධ හමුදාව එන්න කලින් කෙල්ල ආවා අර නවාතැන් පොළට. ලස්සනයි පුතා. මල් ගහවා. දුටුවම් පහදන ආකර්ශනීය රූප ස්වභාවය. බටගැත්තර ගොරක කෑලි වාගේ නෙවෙයි. ඔව්. සිසිවන වන ඉංග සුංග ගත ඇකිමිටින නිසි පුල්ලුලු කුලරිය සකයුරු තිසරතන දිසිරණලියේ උරු සිරියුත් මෙ පුරංගන ඇසිපිය හෙලන තරමින් නොවෙති දෙවංගන. ඉස්සර බට ගැත්තර ගෑනු බලාපංකෝ. ජයවර්ධනපුර කෝට්ටේ රාජධානීය ගෑනු ගැනනේ මේ කියන්නේ. කිව්වෙත් රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරන්ට ඔහොම පැවුනා නම් කෙලස් බරේ උන්ට කොහොම පේන්නේ නැද්ද ඒ ගෑනිනේ? ඒ තරම් ලස්සන. ගැහණියකගේ ලාලිත උපරියම දිව්‍යාංගනාවක් නොවන්නේ ඇහි පිල්ලම් කොටන හින්දාලු. නැත්තම් දෙව්ලොව දෙවඟනක් සේලු. ඒ වගේ අර සතුරු සෙබලිය හැඩ වෙලා ඇවිල්ලා භද්‍ර යවුවනේ සක්මන් කරමින් හිටියා. රාගය උපදවන සක්මනක යෙදුනලු. ඇඟපසඟ ලාලිත්‍යයෙන් නැලවීමෙන් රාගයක් උපදවන්න පුළුවන්නේ නානාවිද. ඒකනේ ගෑනුන්ට යන්න එපා කියන්නේ ඒ ඕන් නැති විදිහට. තේරෙනා නේද? පෙකණිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තන සක්වා සිමසිනා නොමසං දසන් දක්වා නොපා තන සක්වා ඇඟ පසඟ රාගය උපදවන විදියට ගස්සලා පද්දලා නලෝලා යන්න එපාලු. විනාශය ඉස්සරහා ඉන්න මාරයාගේ කටේ. දැන් තියෙනවා ඇව්වා. රෑ 12යි 1යි 2යි 3යි පාන්ති යනකොට. අය කුලසිරිත් මොකවත් නැහැ. පෙකණිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තන සක්වා සිනා නොමසං දසන් දක්වා. ඔබේ දුව එහෙමද? ඔබ එහෙමද? ඔබේ නැගෙනිය එහෙමද? ඔබේ සහෝදරිය එහෙමද කියලා ඔබම බලන්නකො. අතීතයේ මුතුන් මිත්තෝ බෞද්ධ දර්ශනය උපයෝගී කරගෙන තමයි පෙදෙන් බුදු සිරිතෙන් පුදා මේවා නිර්මාණය කළේ. ආරක්ෂාවට. වෙන වාසියකට නෙවෙයි. ඔබේ ආරක්ෂාවට, ඔබේ රැකවරණයට, ඔබේ අභිමානයට, ඔබේ සුරක්ෂිත භාවයට, ඔබේ ගෞරවයට. දැන් නීති පොත බලවත් රැකිලාද? නෑ. 1990 ගණන් වල
සංශෝධනය කරලා අලුත් කෙරුවා. 2000 ගණන් වල අය අලුත් කෙරුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ ජී.එල්. පීරිස් මහත්තයා ලව්වා සංශෝධනය කළා නීති පොත. සංශෝධනය කළ අලුතෙන් කාන්තාවට ආරක්ෂාවට නීති හැදුවා. බලන්නකෝ මේ වර්තමානයේ වෙනකොට තිබුණු දූෂණ ප්‍රමාණයට වඩා 100ට තව 30-40කින් උඩට ගිහිල්ලා. එහෙම රකින්න බෑ. Taman රැකෙන්න ඕනේ. ඒකට සත් ආකල්ප ඕනේ. ඒකට ගුණ ධර්ම ඕනේ. ආකල්ප ඇති කරගන්න, ගුණ ධර්ම වඩන්න පින්නතුනි බෞද්ධ දර්ශනය දැකලා ධර්මඥානය උපදවාගෙන ඒ ලැබූ ධර්මඥානයෙන් ලෝකයේ දිහා බලන්න ඕනේ. ඒ ලෝකයේ ඇතුලේ මුල්ම වස්තුව ඔබ දිහා බලන්න ඕනේ. එතකොටයි ලස්සන ගමනක් තියෙන්නේ. අර සුන්දර සතුරු සෙබලිය ඇවිදිමින් ඉන්නවා. අනදෙන නිලධාරියත් සෙසු නිලයොත් සෙබළුත් ජය ගෝසා පවත්වමින් යොදුන් ගානක් දුර ගෙවාගෙන නවාතැන් පොළට ආවා. එන්නකොටම අනදෙන නිලධාරියා ඉස්සරහින්ම ඉන්නවා දැක්කා. දකින්නකොටම තුස්නීම් භාවයෙන් නතර වුණා. අර ආපු පෙළපාලිය. අනදෙන නිලධාරියා නතර වුණා, සෙසු නිලයෝ නතර වුණා. මෙහෙම නතර වෙගෙන ගියා කෙරෝල්ට යනකන් නැවතුණා. නතර වුණේ ඇයි කියලා මෙහෙම එබෙන්න ඔක්කොම තුස්නීම් භාවයෙන් ඉන්නවා. හුස්ම ගන්න සද්ද විතරයි. චිත්‍රපටිය ඇහෙනවා පුතා නයි පිඹිනවා වාගේ. මෙව් හුස්ම ගන්න වේගෙන් හුස්ම වැටෙනවා. ඒ තරම් අර දර්ශනයට රාගික වෙලා. ඇතුළ දැවෙනවා. රාගයේ ගින්නක්නේ. ඇතුළ පිලිස්සෙනවා. ඒ දුමාරේ තමයි අර පිට වෙන්නේ. උස්නේ. ටික වෙලාවක් යනකොට අනදෙන නිලධාරිට මතක් වුණා මං අනදෙන නිලධාරි බව. අමතක වෙලා වසඟේ ඉඳලා එකපාරට මතක් වුණා. මතක් වෙලා බැලුවාම ඔක්කොම නතර වෙලා. ඒ ගමන හඬ තියලා කිව්වා සියලු දෙනාම තම තමන්ට નિયમિત නවාතැන්හි නවාතැන් ගන්න. අතන සෙසු නිලයකට කතා කරලා කිව්වා අර ගෑනු ළමයා මගේ කාමරේට එක්කන් යන්න කියලා. බලන්නකො නායකයාගේ ඇති. නායකයා කරපු දේ බලන්නකො. අර දාස් ගානක නායකයා මේ නායකයාට නියමයක් නැහැ. නායකයාට සීලයක් නැහැ. නායකයාට තහංචි බන්ධන නැහැ. අනිත් අයට යන්න කිව්වා තම තමන්ගේ උචිත කාමරවලට, නවාතැන් පොළවල් වලට. මෙයාගේ කාමරේට අරුන්දව ගෙනියන්න කිව්වා. කෙල්ලත් ලැජ්ජා බර ගතියෙන් ගියා. ට්‍රේනින් එක උපරියෙන්ම ලබාගෙන ඇවිල්ලා හිටියේ. දෙකක්නේ ට්‍රේනින්. එකක් ගණිකා වෘත්තිය පිළිබඳව, අනිත් එක යුද්ධය පිළිබඳව. ගණිකා වෘත්තිය පිළිබඳව ලබාපු ට්‍රේනින් එකේදී ට්‍රේනින් එක කොහොමද බලන්නකො පතිවෘතා සීලය රැකගෙන ගණිකාවකගේ මනා කාර්යභාරය තව එකෙක්ව පැත්ත දාන්න පුරුදු කෙරුවා. පුහුණු කෙරුවා. අනදෙන නිලධාරියාව විනාඩි 5ට පැත්ත දැම්මා කියන්නකො කෙල්ල. ඒ දර්ශන ටික ඕනේ. ඒ ටික ඔබට ඕනේ. නමුත් කෙල්ල පැත්ත දැම්මා අනදෙන නිලධාරියාව. මේක ගොම්වස්ස වාගේ වුණා. අවසානයේ කිව්වා මුණින් අතට බුදිය ගන්න කියලා. ඇන්දි. ඉතුහාරි තමයි දැන් කියලා. කෙල්ල මේ කකුලේ හං වලින් හදපු සාක්කුවක දාලා තිබ්බ තියුණු පිහියක්. අරු බුදි
කෙල්ල ආහාරයෙන් මෙහෙන් තට්ටු කරලා සිල්ප ටිකක් දැක්කුවා. හීන් සැරේ පිහිය ගත්තා. කෙහෙල් බොඩයක් කපනවා වගේ බෙල්ල කැපුවා. අන දෙන්න නිලධාරියාගේ. බෙල්ල කපලා හීන් සැරේ තිබ්බා වැහුවා. අතපය හොද ගත්තා. මොකවත් නුණා වාගේ කෙල්ල ලැජ්ජා බර ගතියෙන් යන්න එළියට බැස්සා. දැන් අර සෙබළුත් බුදි නෑ නිලයොත් බුදි නෑ. මේකී එළියට බැහැලා යනකම් හැඩ හරි බලන්න පෙරේත කොමට නිදි වරාගෙන ඉන්නවා කවුළු පියම්පත් හැර. යන්න ළමයාට හීම් විසිල් එකක් ගහනවා. කෙල්ල බලනවා. බලලා ඒ කාමරේට රිංගනවා. අරුට කරපු දේම කරනවා. බෙල්ල කපනවා වහනවා තියලා යනවා. නිලයෝ ටික ඔක්කොම මැරුවා. නිලයෝ ටික ඔක්කොම මැරුවා. මරලා අන දෙන නිලධාරියාගේ උපදෙස් මත සංඥාවක් දුන්නා මගේ රාජකාරි දෙකම හරි කියලා. වට කරලා හිටපු සෙබළු සතුරු සෙබළු කඩාගෙන ආවා. අන දෙන්නේ වුණුත් නෑ. අන පිළිපදින්න හිටපු උන් විතරයි ඉන්නේ. සියලු දෙනාම සමූල ඝාතනය කරලා දැම්මා. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තම. දසලක්ෂ ගණන් සතුරු සේනාව මැරුවාට තමා තුල ඉන්න කෙලෙස් මාරයව මරලා නැහැ. අන දෙන නිලධාරියාට ඥාන රූපේ වැටෙනකොටම තමන්ගේ නිලේ අමතක වුණා. බලේ අමතක වුණා. රාජකාරිය අමතක වුණා. රාගික හැඟීම ආවා. ඒක මත අර සියල්ලම බිල්ලට දුන්නා. බලන්න. ඒකෙන් එකිනෙකා විනාශ වෙලා කන්ද උරම ඉවර වුණා. බල ඇනියම ඉවර වුණා. ඒ වගේමයි පින්වතුනි. ඔබ බලන්නකෝ. අධ්‍යාපනය ලබන ළමයෙක් නොමනා වැඩකට පැටළුනොත් මුළු අධ්‍යාපනයම ඉවරයි. සමහර විට ඔහු විතරක් නෙමෙයි. ඔහුගේ අම්මත් ඉවරයි. ඔහුගේ තාත්තත් ඉවරයි. ඔහුගේ සහෝදර සහෝදරියොත් ඉවරයි. ඔහු හිටපු ආයතනයත් ඉවරයි. ඔයාලට මතකද ආනන්ද නේද? නාලන්දේ නේද අර ටීචර්ලා 4-5 දෙනෙක් කොල්ලෙක් එක්ක දීග කණ්ඩ ගිහින් තිබ්බේ. ඈ? ඔව් රාජකීය ඉස්කෝලේ අබ්බලන් ඉතිහාසයේ ඉඳලා මේ කිලාට ආපු කුලප්පුව බලන්න. ඔව් ගෑනු කොහෙද ගෑනු යන්නේ මේ? සල්ලි කිව්වොත් විකුණනවා මිනිහත්. විකුණනවා කුලේ ගෝත්‍රයේ ප්‍රවේණිය. විකුණනවා මව්කම. විකුණනවා ගෑනුකම. ඒකල මොනවාද ගන්නෙ? හොම්බේ ගාන්න පාට. ගෑනුකම විකුණලා ගත්තේ හොම්බේ ගාන්න පාට. මේ උන්නේ හාඳුන්නේ වලලන්න ඕනේ. ඔව්. ඒකොල්ල දෙකට නැමුණාම කිරි අම්මා දානෙට යනවා පත්තිනි අම්මගේ නංගිලු. දැකලා තියෙනව නේද? පත්තිනි අම්මගේ නංගි වාගේ යනවා. ඇටමාලේ දාලා සලුව ලාලා හයිය තියෙන කම්ම කෙරුවේ අරුවා. කාටද පුතේ මායා? කාවද රවට්ටන්නේ? මම බටගැත්තට මේ ඉන්න අයගේ චරිත දන්නේ නැහැ කියන්නකෝ. මේ බටගැත්තට මිනිස්සු දන්නේ නැද්ද මේකේ හිටපු අය? කිරි අම්ම දාන එකට ගියා කිද ලැජ්ජා නැතුව වල්කොමේ ගිහිල්ලා ඉන්න ගෑණියෙකුට අර සෙනග ගොඩේ ලැජ්ජ බය දෙක නෑනේ පුතේ මෝඩ පව්කාරයට. මෝඩ පව්කාරයට ලැජ්ජ බය නෑ. එහෙනම් ඕන ජරා වැඩක් කරලා මූණ දෙන්න පුළුවන්. අපට බෑනේ එහෙම. පින්වත්, ගුණවත්, බෝසත්,
මිනිස්කම් ඇති කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. තිරිසන් ගති ගන්න බෑ. අපි තිරිසන් ගති ගන්නවා, බලු ගති ගන්නවා. හරක් වගේ හැසිරෙනවා. විනාශ වෙනවා. මෙලොව පරලොව ඒකේ ආදීනව අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ ඉන්න කවුරුවත්ම මං කියවනේ මුලදී පන්සිල්වත් නැහැ කියලා. දැන් මං පන්සිල් සමාදන් කෙරෙව්වනේ මුලදී. කවුරු හරි සමාදන් වුණාද මෙතන? ඔයාලා පන්සිල් සමාදන් වුණාද මං පන්සිල් දීපු වෙලාවේ? දෙකේ පොල්ල ගේන්න ඕනේ අප්පා. ඔබ හිතේ තියාගෙන ඉන්නේ සමාදන් වුණා කියලා. මන් දන්නවා උනේ නෑ කියලා. මම ඔප්පු කරලා පෙන්නන්නද? මම පන්සිල් පදේ දේශනා කරනකොට ඔබ අහගෙන හිටියා. අහගෙන හිටපු එක ඔබ ආපිට කිව්වා. පද 5 කියලා ඉවරයි. පන්සිලුත් ඉවරයි. පිහිටපු එකෙක්වත් ඉන්නවද? පන්සිල් පදේ පිහිටන්න නම් සිල් පදේ බිඳීමෙන් සිද්ධ වෙන මෙලව පරලොව සාංසාරික විපත දකින්න ඕනේ. රැකීමෙන් ලැබෙන මෙලව පරලොව දෙකෙහි ලැබෙන උත්තරීතර වරප්‍රසාදයන් දැක සසර දුක් නිවන්න පාදක වෙන විදිය දැකලා ලැජ්ජ බය උපදවාගෙන පාපය කෙරෙහි දිවි තියන තුරු මා මේ සිල් පදේ රකින්නවා. මේ දුකට විනාශයට වැටෙන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානයෙන් අල්ල ගන්න ඕනේ. අර සීලය අල්ල ගන්න ඕනේ, දරා ගන්න ඕනේ. එහෙම නැතුව සිල් පද කියාගෙන ගිහිලා පදේ කිව්වා වැඩේ නැහැ. එහෙම නේ තියෙන්නේ අම්මා. පද කිය ආවා මිසක් වැඩ තියනවද? නෑ. අට සිල් අරගෙන උපාසක අම්මලා මන් දැකලා තියෙනවා. අපේ හාඳුන්නේ බණ මඩුවේ අට සිල් අරගෙන. උන්දගේ අත යනවා මෙහෙම කෙස් අස්සේ. මේ ඇඟිලි යනවා කෙස් අස්සේ. උන්ද දන්නේ හාමුදුරුවෝ බණ කියනවා මේ උන්ද මෙහෙම යනවා. සසර පුරුද්දට. කොහෙද මේ යන්නේ? ඇඟිලි දඩේම යනවා. ඇඟිලි දඩේම යනවා. ටික වෙලාවක් පිරිමැද මැද ඉන්නකොට හාල් ඇටයක් වාගේ අහු වෙනවා. ඔබා ගන්නවා. ඔබාගෙන හීන් සැරේ ඇදලා අරගත්තා. පැදුරු පොටට යටින් තිබ්බා. අබේ දානේ දුන්නා. ඔව්. දන්නේම නැ වෙච්ච දේ. බාණ්ඩකෝ කොච්චර කිඳා බහැලාද කියලා. පාපය ගලවන්න බැරි තරම් නිදන්ගතව කිඳා බහැලා. ප්‍රාණඝාතයට තියෙන ආලය. හැම සිල්පදයක්ම එහෙම. හැම සිල්පදයක්ම එහෙම. ඔය ඔක්කොම මෝඩයා කරන්නේ ප්‍රීතියෙන්. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් තුරාලන උපදේසේ නුදුන මැනවි තුන් දොර ආකාසේ. ඕකේ මොකද්ද කියන්නේ? තුන් දොර නිදහස් කරන්න මේපාලු. පාපයට. ඇයි? යන්නේ අපායට නිසා. වැටෙන්නේ නරකාදියට නිසා. දැවෙන පිච්චෙන ලෝදියට නිසා. පරිස්සම් වෙන්නලු. පරිස්සම් කරගන්නලු.
නමුත් වෙන්නේ නැහැ. කෙලස් මාරයාගේ ගින්නට අහු වෙලා තියෙන නිසාවෙන් මාරයා ජය ගන්නවා. කෙලස් මාරයා දිනනවා, ඔබ පරදිනවා. කෙලස් මාරයා පරද්දන්න නම් හොඳ ආයුධයක් තියෙන්න ඕන. මොකක්ද ඒක? සරියුත් හාමුදුරුවෝ ගාව තිබ්බව. මොකක්ද ආයුධේ? කෙලස් මාරයාව පරද්දන්න සරියුත් හාමුදුරුවන්ට ගෞරව නාමයක් තිබ්බා. මොකද්ද සුදු මහත්තයායි? සරියුත් හාමුදුරන්ගේ ගෞරව නාමය දහම් පාසල වහන්න. ඒක තිබ්බට වැඩන්නේ. සරියුත් හාමුදුරන්ගේ ගෞරව නාමය ධර්ම සේනාධිපති ධම් සෙනවියා. එයා ගාව තිබුණා කඩුවක්. මොකද්ද? ධර්මය නැමැති අසිපත. ධර්මය නැමැති අසිපතෙන් සතුරු සේනාව මැරුවේ. කෙලස් සතුරු සේනාව තමයි මරලා දැම්මේ. එහෙන්දා ධර්මය නැමැති අසිපත ළඟ තියාගෙන ඉන්න. උපදිනකොටම කෙලස් මාරයාගේ ගෙල කපා දමන්න. එතකොට මාරයා පරදිනවා, අපි දිනනවා. කෙලස් මාරයා පරදිනවා, අපි දිනනවා. එකිනෙකා මරා දැමුවාම දහස් ගාණක් කෙලස් මාර සේනාව නසා දමා සකල කෙලෙසුන් නසූ ජයග්‍රහණය කළ උත්තම මානව සම්පත සසර දුක් නිවා ලබන සැනසීම ලබනවා. ඒකට කියනවා අමා මහ නිවන කියලා. අමා මහ නිවන. ඒක නිකන් කට වචනෙට හම්බෙන එකක් නෙවෙයි. අපේ හිතේ තියාගෙන ඉන්නවා සාදු කියපු පමණින් හම්බෙන එකක්. දන ගහලා වැඳපු පමණින් හම්බෙන එකක්. එහෙනම් සාලුව ලාගෙන ඇවිල්ලා වඳිනවා. සාලුවේ ට්‍රසල්. දැකලා තියෙනවනේ? සමහර උපාසකම්මලගේ සාලුවේ ට්‍රසල් එල්ලලා තියෙනවා. අහංකාර කොම්බලන් ලෙල දෙන්න. ට්‍රසල් එල්ලලා. සමහර උපාසකම්මලා ඉන්නවා ගෙනල්ලා එලාගත්ත පැදුරේ හතර පොට අල්ලලා මෙහෙම නමාගෙන ඉන්නේ. මට මුණ ගැහුණා ගෑණියා. මම ගමන ඇහුවා ඇයි කියලා. කොල්ලෙක් දාලා තමයි ඇහුවේ. කුලහීන අය ඇවිල්ලා ඉන්නවලු එවුන්ට පෑගෙනවලු මෙවුන්දගේ පැදුර. ඒකට තමයි අර හතර මුල් අල්ලලා මෙහෙම ගොටු ගහගෙන ඉන්නේ. කුලහීනයන්ට පෑගෙනවලු. එදා දවල් බණට මං කිව්වා උන්දගේ කුලේ. පන්සල මාරු කරලා එහා පන්සලේ සිල් ගන්න ගියා. ආය ආවේ නැහැ. පන්සල නෙමෙයි මාරු කරන්න ඕනේ. වරදනේ. නේ? අවවාදයක් කෙරුවොත් හාඳුන්නේ බටගැත්තට දායකයෙකුට දායිකාවකට ඒක පිළිගන්නේ නැතුව මේක පන්සල මාරු කරනවා. වරද මාරු කරන්න ඕනේ. නිවරදට. එතකොටනේ වැදගත් වෙන්නේ. අම්මව මාරු කරනවා. අතාරිනවා. තාත්තව අතාරිනවා. ගෑණිව අතාරිනවා. මිනිහව අතාරිනවා. අතහැරලා අපට සිත් ගත්ත කෙලෙස් ලෝකේ අපි යනවා. ඒකනේ විනාශය. ඒක තමයි විනාශය. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කරන්න යෙදුනේ කාටද? මම මාතෘකා කරපු ගාථාව යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තම.
නෑ නෑ. දෙක පැටලිලානේ ඔය. ඔව් දෙක පැටලිලා. ලියාපන් මුල ඉඳලා. බෝධිරාජ කුමාරයාට දේශනා කළේ අත්තානංචේ පියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තිඤ්ඤමඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ. මාතෘකා කළ ගාතාව යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ. මේ ගාතාව කාටද දේශනා කළේ? කවුරු පාදක කරගෙන වෙන්න ඇද්ද? මේ උපාසකම්මලා ඔක්කොමලා දන්නවා මේ කතාව. කතාව හැංගිලා තියෙන්නේ. ඔළුවෙන් හිටෝලා තට්ටුවක් දැම්මනම් අර අහවල් තැන තියෙන එක ඔළුවට එනවා. දැන් තියෙන තැන හොඳ නැහැ. ඉඳගෙන ඉන්නේ ඒක උඩ. කුණ්ඩලකේසි අහලා තියෙනව නේද? කුණ්ඩලකේසි කතාවෙන් නාට්‍ය තියෙනවා. චිත්‍රපටි තියෙනවා. නව කතා තියෙනවා. කෙටි කතා තියෙනවා. කතාන්දර තියෙනවා. ගැමි කතා තියෙනවා. කවි තියෙනවා. සින්දු තියෙනවා. නානාවිද නිර්මාණ කරලා මිනිස්සුන්ගේ හිතට මේ ධර්ම කාරණාව දෙන්න උපක්‍රමශීලීව බුද්ධිමතුන් මහන්සි වෙලා තියෙනවා. ඒ තරම් වටින කතාව. නමුත් ඒ දීර්ඝ කතාව කියන්න මට වෙලාව නෙවෙයි. කුණ්ඩලකේසි රාගික තුරුණු ගෑනු දැරිවියක් සිටු පවුලක එකම දුව. රාගිකත්වය නිසාම දෙමව්පියන්ටත් එරෙහි වෙලා හොරෙකුට ආසා වෙලා සල්ලාලයෙකුට ආසා වෙලා වර්තමානයේ පාතාලේ වාගේ කෙනෙකුට ආසා වෙලා ඌම ගන්න ඕන කියලා සියදි විනාසා ගන්න හැදුවා. ඊට පස්සේ දෙමව්පියෝ මරන්න ගෙනිච්ච හොරාව රාජපුරුෂයන්ට අල්ලස් දීලා හොර රහසේ බේරාගෙන මේකිට කසාද බන්දලා දුන්නා. දැන් බැන්දේ හොරානේ. සල්ලාලේ මිනිමරුවේ හොරෙක්. මුගේ ඇබ්බැහි වෙච්ච අර වල් ගතිය තියෙනවා. කුණ්ඩලකේසීව කසාද බැඳගෙන මේක හිතනවා කුණ්ඩලකේසීව මරලා කුණ්ඩලකේසිගේ රන් රිදී මුතු මැණික් ඔක්කොම හොරාගෙන පැන්නොත් මට කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ කිව්ව මරනවා. මේ මරණීය දණ්ඩනය නියම වෙලා මරන්න ගියේ කාව බේරගත්තේ. බේරගත් ක්‍රමය පැත්තකින් තියන්නකෝ. දැන් මේකට ජීවිතේ හම්බෙච්ච හින්දාවත් මෙතන ඉඳපිය 80 කෝටියක් ධනය කුණ්ඩලකේසිගේ තාත්තට. ඒ දෙන්නගෙන් පස්සේ මේ තනි දරුවට මේක අයිති වෙනවා. ඒක වාවගෙන ඉන්න බෑනේ. తాවකාලිකව ඇබ්බැහි වෙච්ච අර වල් කම්බලට යන්න අර ටික හොරකම් කරගන්න හදනවා කුණ්ඩලකේසිව මරලා. අවසානයේ අමරදේව මහත්තයා කියන ගීතයක් තියෙන්නේ අර නීල වරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩලකේසි කුණ්ඩලකේසි. ඕකේ තියෙනනේ ගිරි මුදුනට යමු අපි දේවි කියන. හොරා උපායක් යොදලා කුණ්ඩලකේසිව බාරයක් දෙන්න කියලා අර හොරුන් හෙලන ගිරි මුදුනට කුණ්ඩලකේසිව අරන් යනවා. කුණ්ඩලකේසි හරි ආදරේ පුතා මේකට. ඔව් හැම වෙලාවෙම පැටලිච්ච ගමන් ඉන්නේ. ඒ තරම් ආසයි. අර දීපිකා ප්‍රියදර්ශනීද කොහෙද කියනවා සින්දුවක ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා ඉනා වෙන්න ආදරේට කොනිත්තලා
පෑල දොරින් පැන දුවන් රැට රැට ඉහිතර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම් පැදුරේ මට ටිකක් ඉඩ තියන්න. ඒකේ තියෙන සොඳුරු බව බලන්නකෝ. ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා ඉනා අර ප්‍රේමණීය හැඟීමක් නේ තියෙන්නේ. හිමින් හිමින් පිටිපස්සෙන් ඇවිල්ලා පෙම්වතාගේ ආදුනික මනමාලයාගේ ඇස් දෙක වහලා හුරතල් වෙලා අරකගේ මූණට එබිලා බලලා හක්ක හපලා කන කොනිත්තලා පේන්නේ නැද්ද ඒක කියනකොට? එහෙම පේනවා ඒකේ. ඒ තරම් සොඳුරු බවක් ඒක ඇතුලේ මවනවා. ඔය අලුතෙන් කසාද මේ ඔක්කොම එහෙම තමයි. ඔය දැන් හිටියට හීලෑ ගතියෙන්. පෙම්වතුන් කාලේ පෙම්වතියන් කාලේ බැඳපු මුල් දවස්වල දෑත දෑංගිලි මෙහෙම පටලවා ගත්තාම පන්සල වටේම පැදකුණු කරනවා. අප්පා අතාරින්නෙම නැහැ. අතාරින්නෙම නැහැ, පැදකුණු කරනවා. ගමන නිමා වෙනකම් බාන පිටින් යන්නේ පාරේ. බානම යන්නේ. බයිසිකලේ යනකොට බෙල්ලට උඩින් අත් දෙක දැම්මා ගැටේ ගැහුවා ගියා. ඔව්. අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් නිගිලනු කොතනා බදාහිමි දෙවුර එසවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. ගිය කඩප්පුලි ගමන දැක්කහම බලාගෙන හිටපු යවුන්ට හිතුණලු වැඩි දුර යන්නේ නැහැ. ඔව් කිරුල බිම හලාගෙන එන්නේ කියලා. මොකද්ද ගෑණියෙක්ගේ කිරුල? මොකද්ද ගෑණියෙක්ගේ කිරුල? පතිවෘතාව. ඒ ගියපු හැටියට දැනුණලු මග දෙපැත්තේ මෙවුන්ට ඉවරයි. ඔටුන්න විකුණලා එන්නේ. ඔටුන්න විකුණලා එන්නේ කියලා හිතුණා. ඒ වගේම විකුණනවා ඔටුන්න. බොහෝ දෙනා මේ සමාජය ඇතුලේ බලන්නකෝ එන පාර දෙපැත්ත කාමර ඇත කාමර ඇත කාමර ඇත. ඒ කියන්නේ යන්නේ උන්ට බුද්ධිමත. පාරේ යන එක නිදිමතේනේ යන්නේ. මෙච්චර කාමරවල බුදියන්න ලඟුම් ගන්න. මොකටද ඔය හැදුනේ? මොන අරමුණකින්ද හැදුනේ? එව්වගේ කවුද බුදියන්නේ? සංචාරකයන්ටම හැදුවා? නෑ. අරමුණු වෙනස්. අරමුණු වෙනස්. ඒ තමාර කෙලෙස් මාරයාගේ දැහැන. ඒකට අපි හිර වෙලා ඉන්නේ. සිහිය පිහිටුවාගෙන තම තමන් දෙස බලන්න. බලා ලස්සන ගමනක් යන්න. අවසානයේ හොරා කුණ්ඩලකේසිව අරගෙන ගිරිමුදුනට ගිහිල්ලා කුණ්ඩලකේසිට කියනවා මං ගෙනාවේ උඹව මරන්න. මං හොරෙක් බව උඹ දන්නේ නැද්ද? මං සල්ලාලේ බව දන්නේ නැද්ද? රජ්ජුරුව අණ කරලා මාව මරන්න නේද ඇරි? ඇයි ඒ යන්න ගියපු මාව ගත්තේ? එහෙනම් මගේ ජීවිතේ මට දීලා උඹ උඹේ අරමුණ ඉෂ්ට කරගත්තනේ. දැන් මැරියා. මටනේ ආසා කෙරුවේ. ඒ වෙනුවෙන් රැකගෙන තිබ්බ පතිවෘතා සීලයත් මට පූජා කෙරුවනේ. වින්දනේ ජීවිතේ. දැන් මගේ ලෝකේ මට යා යුතුයි. එහෙනම් මැරෙන්න ලෑස්ති වෙයන් කිව්වා. බලන්න. අච්චර ආදරය කරන මේ කෙල්ල දැක්කේ ඒ වෙලාවේ මේ මාරයව. අතීත අකුසල කර්මයක් කුණ්ඩලකේසිගේ මෙතනින් ගෙවෙනවා. සසර කුසලය ඉස්මතු වෙනවා. ප්‍රකෘති සිහියක් එනවා කුණ්ඩලකේසිට. කුණ්ඩලකේසි තීරණය කරනවා මේ කව නම් තියන්න හොඳ නෑ කියලා. මේ කව ඉතුරු කෙරුවොත් මේ කතාව කී දෙනෙක් මරයිද මෙහෙම.
රජ්ජුරුව ගත්ත තීරණේ හරි. මගේ අම්මයි අප්පච්චි දෙන්න මට දුන්න අවවාද අනුශාසන මං ඒ වෙලාවේ දැක්කේ නැහැ. මේකගේ රූප කායට මං වසී වුණා. මං රැකගත්ත ප්‍රතිවෘතාව මේ කාලකන්ණියට මං පූජා කෙරුවා. නැවත මට ආපහු සිටු ගෙදර යා නොහැකි. උන්නත් කමක් නැහැ, මලත් කමක් නැහැ. මේ කාලකන්ණියව තියන්නේ නැහැ කියලා කුණ්ඩලකේසි තීරණය කෙරුවා. තීරණය කළා කුණ්ඩලකේසි උපායක් හැදුවා. හොරාට වඩා ගැඹුරු තීක්ෂණ ඥානයකින්. බුදුහාඳුරු මේකදී කියනවා ගෑනුන්ටත් මොලේ පහළ වෙනවා ඒ තැන්වලදී ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කන. ස්ත්‍රියද පණ්ඩිත වෙනවා ඒ තැන්වලදී. මෝඩ වැඩ කරන අතරේ ඒ තැන්වලදී පණ්ඩිත වෙන තැන් තියනවලු. ඒ වගේ කුණ්ඩලකේසි පණ්ඩිත ඥානයකින් බහුශ්‍රත ඥානයකින් මුගෙන් අත මිදෙන්න චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසනේ. චේතනාව තම ජීවිතේ බේරාගෙන මුගෙන් ගැලවිලා යෑමයි. සමාජයට විය හැකි මහා විනාශයක් නැවැත්වීමයි. දැන් චේතනාව ඇතුලේ මිනිසෙකු මැරීමේ අකුසලය කුණ්ඩලකේසිට නැහැ. කුණ්ඩලකේසි උපායක් යෙදුවා මං කැමති මැරෙන්න. ලෝකේ ආදරේම කළේ ඔයාට පමණයි. අම්මත් අතෑරියා තාත්තත් අතෑරියා. මගේ ජීවිතේත් අතෑරලා මං සියදි විනාසාගෙන මැරෙන්න හදද්දි අම්මයි අප්පච්චි ඔයාව මට දුන්නේ. මං රැකගත්ත අවුරුදු 16ක් රැකගත්ත පතිවෘතා සීලයත් මං ඔයා වෙනුවෙන්ම දුන්නා. ඒ සියල්ල පූජා කළ මං මගේ ජීවිතෙත් ඔයාටම දෙනවා. මං මැරෙන්න කැමති බය නැහැ. ඒත් මට එක ඉල්ලීමක් කරන්න තියෙනවා. මම මේ මිය දෙන මොහොතේ 3 පාරක් පැදකුණු කරලා සිප වැළඳගෙන වන්දනා කරන්න දෙන්න කිව්වා. ගොනා අන්ධ වුණා ඔතනදී. ගොනා අන්ධ වුණා. අන්ධ වෙලා කැමති දෙයක් කරගන්න කියලා සැහැල්ලුවෙන් ගල උඩ හිට ගත්තා. කුණ්ඩලකේසි වටපිට බැලුවා. අඬා පළවෙනි රවුම කැරකිලා ඇවිල්ලා දන ගහලා වැන්දා. දෑතින් බදාගෙන ගෙල මත මුහුණ තද කරගෙන සිප වැළඳ ගන්න ගමන් හොරාව උස්සලා ගත්ත ඇඟ උඩටම. හොරා හිතුවා කුණ්ඩලකේසි රාගික වෙලා අන්තිම වෙලාවේ තදින් සිප වැළඳ ගත්තා කියලා හිතුවා. එතකන් කුණ්ඩලකේසි එහෙම එකක් නෙමෙයි කෙරුවේ. මේකව තල්ලු කරන්න දුර වැඩි. ගලේ දුරින් ඉන්නේ තල්ලු කරන්න දුර වැඩි. උපායශීලීව කුණ්ඩලකේසි ගල් තල්ල පැත්තට මේකව උස්සලා ගත්තා. අරගෙන තිබ්බා. තියලා දෙවෙනි රවුම එන ගමන් බැලුවා ඇද්ද මදිද. මේක ජව සම්පන්න මිනිහා වැරදුනොත් වැරදුනා පුතා. ඒ හින්දා හොඳ දැක්මකින්ම කළ යුතුයි. ආවට ගියාට යුද්ධ කරන්න බෑ. ආවට ගියාට දිනන්න බෑ. හරියටම සැලසුම් කරලා දිනන්න ඕන. කුණ්ඩලකේසි බැලුවා දුර වැඩි තවම. කුණ්ඩලකේසි ඇවිල්ලා ගල් තල්ල පැත්තෙන් හිටගෙන මූ අර විදිහටම තදින් සිප වැළඳලා උස්සලා අරගෙන තියාගත්ත ඇඟ උඩම දැන් ගල් තල්ලේ ඉන්නේ. තුන්වෙනි රවුම වැල හින්නකසේ
යට්ටි ගිරියෙන් ඉකි බිඳිමින් අඬ පිටිපස්සට එනකන් ආවා. ඇවිල්ලා මාරාන්තික ජවයක් අරගෙන හොරාව අසුරු සැනින් තල්ලු කෙරුවා එකපාරටම හොරුන් හෙලන ගිරිමුදුනෙන් පල්ලෙහා. අඩිදාස් ගානක් උඩ ගිරිකුලෙන් වැටිලා ගල් රුකුල්ල වැදි කෑලි වෙලා මිනිහා වැටෙනවා බලන් හිටියා. රත්තරන් පොට්ටනියත් ඒකටම දැම්මා. කුණ්ඩලකේසිට පිස්සු වගේ. කැලේ මැද්දෙන් ගියා. යොදුන් ගානක් ගියා. මලයිරු බැසගෙන යන වෙලාවේ මේ සිදුවීම නිමා වෙලා යොදුන් ගානක් දුර ගිය කුණ්ඩලකේසිට දැන් අඳුර වැටීගෙන එන්නේ. ඈත පහන් එළියක් පේනවා. ඒක බලාගෙන යනවා අවසිහියෙන්. හෙම්බත් වෙලා. කාමර ඇත කියන එකක්වත් නෑ මග. කුණ්ඩලකේසිටත් බුදිය ගන්න තිබ්බා නා. නමුත් සසර වාසනාවකට ඈත පහන් එළියක් පේනවා. පෙනෙන පහන් එළිය දිහා බලාගෙන එතෙන්ට යනකොට ඇය දැක්කා අඩ අඳුරේ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. භික්ෂුණී ආරාමයක්. පහන් එළිය ළඟම වැටුණා. භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා කුණ්ඩලකේසිව උස්සාගෙන යනවා. ශරීරයේ දුටු පමණින් තීරණය කරනවා සැපසේ හැදුණු සිටු කුමරියක් හෝ රාජකුමාරිකාවක් විපතක් වෙන්න ඇති. ඇයට උපස්ථාන කරලා සිහිය පිහිටුවලා ධර්මය දේශනා කරලා ධර්මයේහි පිහිටුවලා කුණ්ඩලකේසීගේ හිත හදලා පැවිදි කළා. ඉස්සෙල්ලා හිත මහාන කෙරුවා. ඊට පස්සේ ගත මහාන කෙරුවා. දැන් අපේ තියෙන්නේ ඒකේ අනිත් පැත්තනේ හාමුදුරුවෝ. කොහෙන් හරි පොඩි උන් ටිකක් අරන් එනවා ගත මහාන කරනවා මහාන කරලා අරන් යනවා. හිත මහාන කරන්නේ නැහැ. ටිකක් ලොකු වෙනකොටම සිවුර තිබ්බා. අර කෙලස් බර හිත මහාන වෙලා නැන්නේ. කෙලස් බින්දලා නැහැ. කොහේ හරි දකින අංගනාවක් එක්ක යනවා යන්න. දානේ දීපු එකාගෙම ගෑණි. ඔව්. සමහර ආන්දරවලු ගියා බල දානේ දීපු එකාගෙම ගෑණි. දානේ දීපු එකාගේ දුව දීගෙට ගත්තා. පර ගෑනුත් ඉන්නවා බලන් එහෙම හාඳුරුව දිහා බලාගෙන මගේ මිනිහා කරගන්න කියලා හිතන පරට්ට ගෑනිනවා ලෝදියේ පැහෙන්නේ. ඔව් ජීව මානව පණුව ගහලා මැරෙන්නේ. ඕම් බලාපල්ලා මේ ලෝක ධාතුවේ කොහේ හරි තැනක ඇහැ මානේ හරි වැටිලා තියෙනවා නම් එහෙම චරිතයක් පණුව ගහලා මැරෙන්නේ. ඒක තමයි කර්මයේ විපාකය. අපි ඕන තරම් බෞද්ධ දර්ශනේ එහෙම ඒවා දැකලා තියෙනවා. ලෝකේ එහෙම ඒවා දැකලා තියෙනවා. මං දුටු ගෑණියක් හිටියා. මට අවුරුදු 13යි වයස. අපේ නායක හඳුන්නේ. මේ ගෑණි මරපු මාවිලෙක්ගේ ඔළුව කපලා අරගෙන ලිපේ දාලා පුච්චලා උදේ සම්බෝලෙට ඇඹරුවා කරෝල පුච්චලා අඹරන විදියට. ඒකොල්ල මිනිහට කණ්ඩ දුන්නා. මාවිලාගේ ඔළුව අඹරලා. මිනිහා මැරුන්නේ නැහැ. සිංහල වෙද්දු වෙදකම් කරලා බේරුවා. හැබැයි ඇස් දෙක අන්ධ වුණා, දත් ටික හැලුණා. ඒ වුන්දා අන්ධ වෙලා ගොඩාක් කල් ජීවත් වෙලා මැරුණා. ගෑණි අනියම් මිනිහත් එක්ක ගියා. ඒ අනියම් මිනිහට කලින් පණුව ගැහුවා. මේ මගේ ජීවමානම ඇහැට මම ඉස්පිරිතාලෙම ගිහිල්ලා බැලුවා. ડોක්ටර් පෙන්නුවා තුවාලේ සුද්ධ කරනකොට අපේ හාඳුන්නේ රෝම ගස් තියෙන පණුව හිටියා. ගෑණි කොර වුණා. කොර වෙලා වනු ගගා කාලාන්තරයක් දුක් විඳලා මැරුණේ මෙලොව.
පරලොවදී 100,000 වාර ගානක් පින්නතුනි නිරය දුක් විඳිනවා. වල්කමේ යන්නේකේ ආදීනවය බලු භවයකමයි උපදින්නේ. බලු භවයක උපදින්නේ උරුමය. හොරකම ණයට අරගෙන ණයට ණය නොදී අල්ලස් අරගෙන හූරා කාලා දිවිගෙවන අයට උරුමය ගොනුන් එළදනුන් වෙලා කමුරන්න වෙනවා යුවා. මේ හෙළ සංස්කෘතිය බෞද්ධ දර්ශනයට අනුව ලියලා තියෙන්නේ. ඕවා බලන්නකො කියවලා. චුල්ල කම්ම විභංග සූත්‍රය කියවන්නකො. ඔබට හොඳට පේනවා මේවා. තේරී ගාථා කියවන්න. ඒ වගේ තියෙනවා මේවා විස්තර කරලා. පින්නතුනි පන්සල් එනවා කියලා. සිල් සමාදන් වෙනවා කියලා. බණ භාවනා කරනවා කියලා. ලෝකේ රවට්ටලා බොරුවක් කරලා මෝඩෙක් වෙලා අපාගාමී වෙන්න එපා. ලැබෙන හැම විවේකයකදීම සිහිය පිහිටුවාගෙන බණක් අහලා පොතක් පතක් කියවලා වැදගතුන් ආශ්‍රය කරලා සාකච්ඡා කරලා පරිණත බහුශ්‍රෘතයෙකු වී මේ භයානක ගෝරතර දුක් සහිත සසර කෙලවර කරන්න වීරිය කරන්න. ඒ සඳහා අවබෝධය පිණිසයි මම මේ සකල කෙලෙස් මාරයාගෙන් අත මිදිලා ජීවිතේ ජය ගන්න විදිය ඔබට කියන්න මාන්සි ගත්තේ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍යාත්තාන සවේ සංගාම යුත්තමෝ කියන ගාථාව. බුදුරජාණන් වහන්සේ අර පැවිදි වෙච්චි රහත්තුණු කුණ්ඩලකේසී තෙරණිය පිළිබඳව වර්ණනා කරමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙනින් නිර්වාණගාමී කොට සිව්වන පිරිස උදෙසාම දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. ඒ ගාථා රත්නයේ පාදක කොට බටගැත්තර ඓතිහාසික සුමනාරාම පුරාණ විහාරීය සතර පෙරුවේ දායක කාරකාදීන් ගෞරවනීය මහ සංඝරුවනේ අවවාද අනුශාසනා මත සංවිධානය කොට අසන්නට විඳින්නට දකින්නට සලසා දුන් මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ බලයෙන් විහාර ගණේ අපවත් වී වදාළ අනුරාධපුර බටගැත්තර ජාත්‍යන්තර පුස්තකාලයෙහි වැඩ වාසය කරන්නට යෙදුණු උතුරුමැද පළාත් සංඝනායක ප්‍රධාන සංඝනායක දුර හොබවමින් වැඩ සිටි කල්යාණ මිත්‍ර සැබෑම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ අපේ අවසරයි ගරු කටයුතු බටගැත්තර රේවත නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ විහාර පරපුරේ තව ස්වාමින් වහන්සේලා පින් ගන්න ඉන්නවා නම් ඒ හැම දෙනා වහන්සේටම පින් කුසල් වේවා. සසරේ අතරමන් නොවේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා පින් දෙන්න. ඒ වගේම මේ අවස්ථාවට ප්‍රධාන දායකත්වයන් දරන්නට යෙදුණු, දිරිය වඩන්නට යෙදුණු, කැප වෙන්නට යෙදුණු, නානා ආයුරින් කාලයේ ශ්‍රමය ධනය නිදහස් කොට පූජා කරන්නට යෙදුණු සතර පෙරුවේ දායක කාරකාදීන් ඇතුළු සංවිධායක මණ්ඩලයේ පිනැති ඔබ නමින් ජන්මාන්තරගත වන්නට යෙදුණු අතීතයේ සිට මේ දක්වා මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම්කඩම් මම්මාවත් ඇල දොළ ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාවෝ හදලා වඩලා තනලා අපට ජීවිත පහසුවට මේවා ලබා දීලා අපේ ජීවිත අපිට ලබා දීලා නැනනුවන ලබා දීලා ගුණගරුක බව ලබා දීලා මේ මනුලොව තබා මිය ගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්ත පනත්තාදී කුල දෙටුව පින් ගන්න ඉන්නවා නම් ඒ හැම දිනාටමත් සමාජගත ජීවිතයේ ඔබත් මාත් අපිත් එක්ක දුක සැප බෙදාගෙන දිවි ගෙවූ කල්යාණ මිත්‍රයින්
පින් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ හැම දිනාටමත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං කියන උතුම් බුද්ධානුශාසනාවන් දරා අවබෝධ කොට සසර දුක් නිවා ලබන උතුම් අමා නිවනින් සැනසෙන්නට ධර්මඥානය ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.